හෙලෝ අනිතින් අද මම මේ වීඩියෝ එකකින් ඔයාලට ගේන්න යන්නේ මගේ ස්කින් කෙයාර් රූටින් එක. මම කල්පනා කරගෙන හිටිය කාලයක් තිස්සේ මේ වීඩියෝ එක කරනවා කියලා. අද නිකන් කම්මැලිකමක් හිතුණා වීඩියෝ එකක් හදනවා කියන හිතිලා මම හිතුවා අද මේ වීඩියෝ එක කරන්න. ඉතින් මම උදේම නැගිටලා ඇඟ හොදලා කොණ්ඩේ ඩ්‍රයි කරලා සේරම කරලා දැන් ලැස්තිලා ඉන්නේ ස්කින් කෙයාර් ටික කරන්න. මම සේටම කලින් ලිප් බාම් එක චුට්ටක් ගාගත්තා. නැත්නම් ලිප්ස් ගොඩක් ඩ්‍රයි වෙලා තියෙන රැයට නාලා දත් මැදලා මේ මූණ පිහ දැම්මට පස්සේ මූණම ඩ්‍රයි වෙලා තියෙන. මොකද මට තියෙන්නේ ඩ්‍රයි ස්කින් එක. අපි දවල්වලදී ඒක චුට්ටක් ඔයිලි වෙනවා. හරි. අපි දැන් ස්කින් කෙයාර් රූටින් එකට යන් ඉස්සෙල්ලාම ලිප් බාම් එක ඇප්ලයි කරනවා. මම ගාලා ඉවරයි. හරිද? ඊළඟට මම ඔයාලට පෙන්නන්නේ මගේ ස්කින් කෙයාර් ටික. මම බේසිකලි යූස් කරන්නේ ඕඩිනරි and centella. මේ දවස්වල මං ගන්න ලිප් බාම් එක තමයි මේක. මේක මේ ඩේ ටු ඩේ එකකින් ගත්ත එකක්. ඒක එච්චර ලොකු ගානක ගන්න නෙවෙයි. ඔය ටික තමයි මගේ ස්කින් කෙයාර් ටික. හරි. ඉස්සෙල්ලාම මං කරන්නේ මේ වගේ කොටන් පෑඩ් එකක් අරගෙන මම ළඟ තියෙන The Ordinary එකේ මෙන්න මේ glycolic acid toning solution කියන ටෝනර් එක මේකෙන් ටිකක් ඕම අරගෙන මේ විදිහට හොඳට ක්ලීන් කරගන්න ස්කින් එක. මොකද මම දැන් මූණ හොදලා ඉවරලා මම උදේ කෑම කරගෙන කිචන් එකට ගියා. ඒකට එහෙම නෙවෙයි මම ජස්ට් කියන්නේ ඒ අනේන ටිකට හරි මොනවා හරි දෝබිලි ටිකක් එහෙම මූණ වැදෙනවා නම් ඒ වගේ දෙයකට මේ ටෝන් එකකින් හොඳට මූණ ක්ලීන් කරගන්නවා මම. මේ චික්ස් අතුල්ලද්දි චික්ස් ක්ලීන් කරගත්තා. අතුල්ලද්දි තමයි ඉතින්. මෙහෙම හොඳට උඩ අතට කරන්න කොයි වෙලාවක මූණ ඔයා යට අතට ඔහම පල්ලට මේව කරන්න එපා. මතක තියාගන්න ඔයා කරන හැම දෙයක්ම ඔය බෙල්ලට කන් දෙකට පවා කරන්න. ඊළඟට මල් ළඟ තියෙනවා මේ centella එකේ centellaද centellaද මන් දන්නේ මං කියන්නේ මේකට centella කියලා. එක කියුට්. මේකේ තියෙනවා මේ pink color liquid එක. මට මේකේ නම ප්‍රොනවුන්ස් කරන්න බෑ. මේක 아무තු නමක් තියෙන්නේ. හැබැයි මේක ගොඩක් famous. මට මගේ යාළුවෙක් තමයි සජෙස්ට් කරේ මේ poses වලට. ඉතින් මං ඒකෙන් මෙන්න මෙහෙම චුට්ටක්. මොකද මගේ මේ මෙතනයි පොඩි පෝසස් ටිකක් තියෙනවා. ඒකට හොඳට ඇප්ලයි කරගන්නවා. ඊළඟට මම ළඟ තියෙනවා මේ centella එකේම අයි ක්‍රීම් එක. මේක ගොඩාක් වෙලාවට මම රැට තමයි ගන්නෙ. නමුත් කමන්නේ මම දවල් වලට සමහර වෙලාවට හිතුනහම ගන්නවා. ගෙදර ඉන්නවනම් වගේ ගන්නවා. එළියට යනවා නම් ලොකුවට අයි ක්‍රීම් යූස් කරන්නේ නැහැ. මොකද මේකප් එක දානවා. මම මේකප් එක පටන් ගන්නෙ ඇස් වලින්. ඇස් වලට කන්සිලර් අරගෙන දාන්නේ. ඉතින් අයි ක්‍රීම් එකකින් මම හිතනවා වැඩක් වෙන්නේ නැහැ කියලා දවල් වල. කමන්නේ මම අද ගෙදර ඉන්න නිසා මේ මෙහෙම චූට්ටක් මදිටි ඇටයක් විතර අරගන්න ඕනේ. ගොඩාක් ගන්න නෑ. ඔයා මේ ඇස්වල යට ගාච්චි උඩ බලන්න. මොකද ඔයා මෙහෙම කරොත් ඔය කවදාවත් මේ ලිඩ් එකේ ගෑවෙන්නේ නෑ. ඒ නිසා හොඳට උඩ බලලා අයි මේකප් එක කරද්දී උනත් උඩ බලාගෙන ඔයා කියන්නේ මස්කාරා හරි මොන හරි මේ කන්සීලර් මොන හරි දානවා නම් ඇස්වලට උඩ බලාගෙන ගන්න. එතකොට තමයි හොඳට ඇප්ලයි වෙන්නේ මේ ලිඩ් ලයින් එකේ එක. ඕකේ. ඒ ඇති. අමරාමත් මේම ඔයා අයි
ක්‍රීම් එක ගාන ඒ ටයිම් එක ඇතුළත ඔයාගේ මේ චික්ස් වල ගාපු අර මේ පෝස්ට් වලට ගාපු චෙන්තලාගේ රෝස් පාට සොලියුෂන් එක ඒක මූණට ඇබ්සෝබ් වෙලා තියෙනවා. ඊට පස්සේ මල්ලඟ තියෙනවා ಜಾති දෙකක්. මම ඔයාලට පෙන්නන්නම් ඒ මොනවද කියලා. මල්ලඟ තියෙනවා චෙන්තලායකේම මේ හයිඩ්‍රොලික් ඇසිඩ් එකයි බ්‍රයිට්නින් ටෝනර් එකයි දෙකම. මේකෙන් ගොඩ වෙලාවට මම හයිඩ්‍රොලික් ඇසිඩ් එක තමයි ඩේ ටයිම් එකේ දවල්ට වැඩට යන්නේ නැද්දි හරි ගෙදර ඉන්නවනම් හරි ඩේ ටයිම් එකේ යූස් කරන්නේ මේ හයිඩ්‍රොලික් ඇසිඩ් එක. මේක මම පාවිච්චි කරන්නේ රැට. මේ තියෙන බ්‍රයිට්නින් ටෝනර් එක. මොකද මේක රැට යූස් කරාම හොඳට අර මේ ලොකුට අවුව වැටෙන්නේ එහෙම නෑනේ. මේ ඒක ඇබ්සෝබ් වෙලා ඒ වෙන්න තියෙන දේවල් හරි රසායනික ප්‍රතික්‍රියා ටික සිද්ධ වෙලා එහෙම රැට උදේට නැගිටින්නද හොඳ බ්‍රයිට්නින් ස්කින් එකක් තියෙනවා. දැන් මම රෑ මේක ඇප්ලයි කරලා නිදාගත්තා. ඒකට මම උදේ නැගිටින්නදී ඔයාලා මේ වීඩියෝ එකේ මුලදී දැක්කම මගේ මොන හරි බ්‍රයිට් මම සුදු පාට මිනිස්සෙක් නෙමෙයි මම ලංකාවේ මම තල්ලු මිනිස්සෙක්. ඒ වුණාට මගේ මූණ හරි බ්‍රයිට්. මොකද මේක එන්නේ හරි අමුතු විදිහට අමුතු නෙමෙයි ක්‍රීම් එකක් වගේ. මේ විදිහට අනිත් හැම එකම අර මෙම ටෝන් එක සීරම් එකක් නෙන්නේ. මේක ඉන්නේ පොඩි ජෙල් එකක් වගේ. මේ විදිහට මම මගේ මූණටම 3 පාරක් විතර මෙච්චරක් විතර ගන්නවා. ඒක හොඳට මේ ඇඟිලි වල ගා ගන්න තල්ලේ ගා ගන්න එපා අතේ. මොකද ඒවා ඔහොම ගන්න නෑනේ අපි. ඔහොමනේ චුට්ටු චුට්ටු හැම තැනටම ඇප්ලයි කරගන්න. ඊළඟට මුළු මූණම උඩ අතට ඔහොමම රවුමට ගොඩක් ඇස් වල ගාන්න යන්නේ නැහැ. මොකද අයි ක්‍රීම් එක තියෙන නිසා. නහයේ මේකේ ස්පෙෂලි කන් දෙකේ සහ බෙල්ලේ. බෙල්ලේ පල්ලට ඕම. දෙකනේ ඒක ගාලා සෙන්ඩ් කරාට පස්සේ ඔයාට ඔයා පර්ෆෙක්ට් මිනිස්සෙක් කියලා තේරෙන්න ගන්නවා. බලන්න ග්ලෝව් එක ෂයින් එක ඒක දැක්කම මේ හිතට හරි සතුටුයි. ඉතින් මේක මම දැන් යූස් කරනවා මාස 6ක් 7කට විතර කිට් වෙන. ඉතින් ප්‍රතිඵල තියෙනවා. ඒකයි මම ඒකේම තව ඒකෙම දේවල් ගන්න මොකට ගන්න දේවල් බ්‍රයිට්නින් ටෝනර් එක මම ළඟදී ගත්තේ. ඒ වගේ දේවල් ඔයාගේ මූණට හැඟට ඔයා දාන දේවල් පුළුවන් තරම් චුට්ටක් ගණන් වුණාට එක දෙයක් හරි චුට්ටක් හොඳ බ්‍රෑන්ඩ් එකකින් ගන්න බලන්න. ඔය මෙහෙන් තියෙන ඒවා ගන්න නැතුව. මොකද ඔයාගේ මූණ ඔයාගේ මූණ ඔයාගේ ශරීරය තමයි ඔයාව රිප්‍රසන්ට් කරන්නේ. ඔයා පිට ලෝකෙට ප්‍රසන්ට් කරන්න ඔයාගේ මේ ශරීරයෙන්. ඒකට ඔයා දැනගන්න ඕනේ මේ ශරීරය ලස්සනට තියාගන්න. මනුස්සයට පිරියක් ඇතුව මම මගේ ජීවිතේ මගේ ළඟ හෝ මන් දන්න මනුස්සයෙක්ට මගෙන් වෙන්න අකමැතිම දේ මගේ ශරීරයේ ගඳ. මල්ලඟින් යන මනුස්සයෙක් මාව අප්‍රසන්න නොකරන එක තමයි මගේ ජීවිතේ මම ලැබෙන ලොකුම ජයග්‍රහණය. ඒකට හරියන්න මම පර්ෆියුම්ස් ගන්නවා. මම හොඳ බොඩි ලෝෂන් එක මම බොඩි ලෝෂන් එකත් ඔයාලට පෙන්නන්නම්. බොඩි ලෝෂන් එක මේ මිස්ටික් කියන බ්‍රෑන්ඩ් එකේ මේකේ පර්ෆියුම් එක නෙමෙයි බොඩි මිස්ට් එක මගේ ෆේවරිට් එකක්. ඒකත් එක්ක මම මේක යූස් කරනවා. නමුත් මේ දවස්වල මම පර්ෆියුම් බොඩි මිස්ට් ලොකුවට ගහන්නේ නැහැ. මොකද මම එලි පහලියට ගොඩක් යන්නේ නැති නිසා මේ දවස්වල නිවාඩුයි. මම මේක තමයි යූස් කරන්නේ. මේක පර්ෆියුම්ඩ් ලෝෂන් එකක්. ඉච්චරක් ඒක හොඳට ඇබ්සෝබ් වෙනවා සහ මේ හරි තික් ලේයර් එකක් කියන තින් ලේයර් එකක්. හරි සුවඳයි. පර්ෆියුම් ඕනේ නැහැ මේක ගාවට පස්සේ. අර මොන චයින වෙලා ඇලියත් එක චයින වෙලා පේන්නද පොඩ්ඩක් දැනෙන්න. ඕමම. ඉතින් ලස්සනට ඉන්න සුවඳට ඉන්න ඔච්චරයි මගේ ස්කින් කෙයාර් රූටින්ස් උදේට.
ආයි දවල්ට නෙවෙයි රෑට කරන එක ඉතින් අර හයිඩ්‍රොලික් ඇසිඩ් එක ගන්නේ නැහැ මම බ්‍රයිට්නින් ටෝන් එක දාන්නේ ඒ වෙනකොට. ඔක තමයි මගේ ස්කින් කෙයාර් රුටින් එක. තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මට ඉන්බොක්ස් කරන්න, කමෙන්ට් කරන්න, මොන හරි කරන්න. එතකොට මම ඔයාලට ඒකත් වීඩියෝ එකක් කරලා අරන් එන්නම්.